අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ S9 Digital Den YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්නේ AI use කරලා ලේසියෙන්ම වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ ඔයාලට කිසිම editing software එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට කිසිම දැනුමක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය දේ type කරලා දාලා ඒකට ගැලපෙන වීඩියෝ එක AI හදලා දෙනකම් බලාගෙන ඉන්න තමයි ඔයාලට තියෙන්නේ. හරි එහෙනම් වැඩි කතා නැතුව ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි ඉක්මනට යමු අපේ වීඩියෝ එකට. හරි දැන් අපි මේ විදිහට අපේ පරිගණකයට ඇවිල්ලා ඉන්නේ. එතකොට අද අපි කතා කරන්නේ AI ගැන කතාවක් නේ. ඒකට අපිට මුලින්ම අපේ වෙබ්සයිට් එකට යන්න වෙනවා. ඒකෙන්ද මුලින්ම මම මෙන්න මේ විදිහට InVideo AI කියලා සර්ච් කර ගන්නවා. එතකොට අපි එනවා මෙන්න මේ වගේ තැනකට. ඔයාලා මෙන්න මෙතනින් මෙන්න මේ ලෝගෝ එකත් එක්ක තියෙන මෙන්න මේ වගේ තැනකට යන්න ඕනේ. හරි. එතකොට අපි මෙතනින් try for free කියන එක දෙමු. පර්චේස් කරන්න ඕනේ නැහැ මට දැන්. හරි. ඊට පස්සේ අපි යනවා මෙතනින් generate video now කියන එකට. මෙතනින් දැන් ඔයාලට sign in වෙන්න එයි. ඒකට අපි මුලින්ම sign in වෙමු. මම මෙන්න මේ විදිහට මගේ Gmail එක හරහා මේකට sign in වෙනවා. හරි. එතකොට මේවා එකක් එනවා. මේවා ඉතින් අපිට වැඩක් නෑ. හරි. එතකොට මෙන්න මේ විදිහට දැන් අපි sign in වෙලා තියෙන්නේ. හරි. දැන් අපි මෙතනද දෙන්න ඕනේ. එතකොට මේකේ version ටික පේනවා. අපි ඉන්නේ දැන් latest version එකේ. හරි. එතකොට අපි කෙටියෙන්ම ලොකු වාක්‍ය ගන්න නැතුව වචන තුනක් ගහලා බලමු. D drive car කියලා ගහලා බලමු. දැන් අපි generate කරගන්නවා. අපි බලමු මොන වගේ වීඩියෝ එකක් අපිට ලැබෙයිද කියලා. මම වචන දෙකයි ගහුවේ ඔයාලට පේනවා ඇති. ඉතින් එයාට කිසිම ඩීටේල් එකක් මම දුන්නේ නැහැ වීඩියෝ එක මෙන්න මේ විදිහට ඕනේ කියලා. දැන් මේ විදිහට ටික වෙලාවක් මේක ලෝඩ් වෙනවා. එතකොට මේකට ගතවන කාලය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත තමයි. හරි. දැන් එනවා මෙන්න මේ වගේ එකක් ඩියුරේෂන් එක, ප්ලැට්ෆෝම් එක සහ මීඩියා කියන එක තෝරන්න. එතකොට මම මේ ටිකෙන් මේ ඩිෆෝල්ට් සිලෙක්ට් වෙච්ච ටිකම තියලා එක්ස්පෝර්ට් කරගන්නවා. එහෙම වුණොත් අපිට බෑ. මොකද මෙතන 5 ක්‍රෙඩිට් ඉල්ලනවා. ඒකෙන්ද අපි බේසික් කියන එකට යමු. බේසික් කියන එකේ 8 වීඩියෝ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට ප්ලැට්ෆෝම් එක තෝරලා දෙන්න පුළුවන්. මම YouTube කියලා දෙන්නම්. එතකොට අපිට ලෑන්ඩ්ස්කේප් විදිහට එක්ස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. දැන් මෙතනින් 8 සෙකන්ඩ් තමයි තියෙන්නේ. ඒක නම් අවුලක් නෑ. ජෙනරේට් කියන එක දෙමු. එතකොට මෙන්න මේ විදිහට මේක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. අපිට බලා ගන්න පුළුවන්. අඩුවට PC එකක් ලැප් එකක් හෙව්වද? තාම එහෙම තැනක් හම්බුන්නේ නැත්ද? වොරන්ටි එක සහ කස්ටමර් සර්විස් එක ගැන විශ්වාසයක් නැද්ද? ඇයි තාම නාවේ PC ක්ලිනික්? ඕනෙම එකකට අවුරුදු 2ක වොරන්ටි එකක් විතරක්ම නෙමෙයි. ඊට පස්සේ වුණත් කස්ටමර් කෙනෙක්ව අමතක කරන්නේ නැහැ මෙයාලා. කීබෝඩ්, හෙඩ්සෙට්, මයික්, මොනිටර්ස්, මවුස් වගේ එකීමෙකී ගොඩක් කැලි මෙයාලා ළඟ තියෙනවා. අද මෙන්න PC ක්ලිනික් එකට බිල්ඩ් කරන්න ඔයාගේ ඩ්‍රීම් එක. විශ්වාසයත් හොඳම ක්වොලිටි එකත් එක්ක. අමතක නොකර අපි channel එකෙන් ආවි කියලාත් කියන්න. තවත් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි ඔයාලට. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සන අවුට්පුට් එකක් අපිට හම්බෙලා තියෙනවා. අපි දැන් මේක ප්ලේ කරලා බලමු මොන වගේ වීඩියෝ එකක් අපිට මෙයා දීලා තියෙනවද කියලා බලන්න. I bet you didn't know calm could feel this fast. Feel it now. Start the engine. Breathe. Shift smooth. Hand steady. Smile wide. Go. ඔයාලට පේනවා ඇති අර ඩ්‍රයිව් කරන විදිය පොඩ්ඩක් අර එක්ස්ප්ලেইন කරනවා වගේ සීන් එකක් තමයි මේක වෙලා තියෙන්නේ. Calm could feel this fast. Feel it now. Start the engine. Breathe. Shift smooth. Hand steady. Smile wide. Go. ඔයාලට පේනවා ඇති ලස්සනට ඒ ස්ටෙප් ටිකත් එක්ක මෙන්න මෙයා අපිට ලස්සනට වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන version 1 කියන එක අදාළ නැහැ. මෙතනින් අපිට edit and download කියන එකට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් තව මොනවා හරි මේකට add කරගන්න ඕන නම් ඒවා ඒ ටික ඊට පස්සේ මේක skip කරගමු අපි. හරි edit. මේ ටික වෙන වෙනම අපිට edit කරගන්න පුළුවන්. script එක වෙනම, music එක වෙනම, media කියන එක වෙනම. දැන් අපි download කියන එක දෙමු. ඒතකොට download කරගන්නත්
no watermark බෑ මේ watermark එක normal එකේ සහ 1080p වලින් අපිට මේක download කරගන්න පුළුවන්. හරි මේක continue වුණාට පස්සේ මේක දැන් මෙතනින් render වෙලා හිමීට download වෙන්න පටන් ගනී. හරි දැන් අපේ වීඩියෝ එක export වෙලා තියෙන සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් මෙන්න මෙතනින් දැන් ආයෙ මේක download කරගන්න. හරි එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක download වෙනවා. එතකොට මේක play කරන අතරේ මොකක් හරි copyright issue එකක් හරි මොකක් හරි එකක් ආවොත් මම මේ වීඩියෝ එක play කරන්නේ හෝ පෙන්වන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි ඒක බලමු ඉස්සරහට edit එකේදී. හරි දැන් මම මෙන්න මේක right click කරලා මේ විදිහට open කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සනට ආයෙත් මේක play වෙන්න පටන් ගන්නවා. අර watermark එක ඉතින් වැදෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මේක purchase කරොත් අපිට watermark එකක් නැහැ. තව options මේකට add වෙනවා. ඒ කියන්නේ අපි වචන දෙකකින් තමයි මේ වගේ perfect video එකක් හදාගත්තේ. එතකොට අපි ලස්සන script එකක් හදලා දුන්නොත් එහෙම ඒකට මේ වගේ තවත් perfect video එකක් අපිට ගන්න පුළුවන්. එතකොට ඔයාලට script හදන එක ප්‍රශ්නයක් නම් අපිට පුළුවන් අපේ ChatGPT ඉන්නවා ඊට පස්සේ Gemini ඉන්නවා මෙන්න මේවා හරහා ලස්සන script එකක් generate කරලා දෙන්න. මොකද මේ ඔයාලට කිව්වොත් අනිවාර්යයෙන්ම script එකක් generate කරලා දෙනවා. හරි එතකොට මේ විදිහට තමයි AI එකෙන් වීඩියෝ එකක් හදන්න InVideo කියන tool එක අපිට use කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලා try කරලා බලන්න මෙන්න මේ වගේ මේක එක tool එකක් විතරයි. මේ වගේ tool ගණනාවක් තියෙනවා. මේක මම තෝරගත්ත එක tool එකක් විතරයි. හරි එහෙනම් අද වීඩියෝ ගානට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඊළඟ සතියේ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති මාරම ලේසියෙන් මාරම quality වීඩියෝ එකක් අපිට මෙන්න මේ වීඩියෝ මෙන්න මේ AI එක හරහා generate කරගන්න පුළුවන් වගේම අපි මේකට දෙන prompt එකේ කියන්නේ අර අපි මේකේ වීඩියෝ එක ගැන විස්තර කරන එක මත තමයි අපේ වීඩියෝ එකේ quality එක රඳා පවතින්නේ. මේ වීඩියෝ එක මොන වගේ හැදෙනවද කියන එක රඳා පවතින්නේ. ඒ කියන්නේ ඔයාලා perfect විදියට මෙන්න මේ text එක දුන්නොත් ඔයාලට perfect විදියට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මෙන්න මේ AI tool එක use කරලා. ඒ කියන්නේ ඔයාලා දකින්නදී මම මේ බොහොම simple විදිහට තමයි text එක දුන්නේ. මේ වගේ simple text එකක් දීලා මේ වගේ හොඳ වීඩියෝ එකක් ලැබුණා කියන්නේ ඔයාලා perfect text එකක් දුන්නොත් මොන තරම් perfect වීඩියෝ එකක් ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් වේද කියලා ඔයාලා හිතලා බලන්න. හරි එහෙනම් මීට අමතරව මොනවද ඔයාලා use කරන AI video generating tools ඒ ගැන අපිට කියාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසකුත් අපිට කියාගෙන යන්න. ලබන සතියේ තවත් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.